මැත්ගැඩ් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මම අද මේ එපිසෝඩ් එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ පුංචි වෙනස් මාතෘකාවක් ගැන. ඉතින් දැන් ඔන්න O levels උත් ළඟ එනවානේ. ඉතින් කොහොම හරි හැමෝම බලන්නේ කොහොම හරි මට සිලබස් කවර් කරගෙන papers ගොඩක් කරලා exam එකට ready වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මගේ classes වල paper discussion වලදී මම මගේ දරුවන්ගෙන් දැක්ක පුංචි දෙයක් ඔයත් එක්ක share කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔයා දැන් already දන්නවා කොහොමද ඔයාගේ O level maths paper එක හැදෙන්නේ කියලා. papers දෙකක් තියෙනවානේ. පළවෙනි paper එක දෙවෙනි paper එක කොහොමද හැදෙන්නේ කියලා කොහොමද අපි time manage කරගෙන paper එක ලියන්නේ කියලා මම කලින් episode වලදී කතා කරානේ. ඉතින් දැන් ඔයාලට හොඳ idea එකක් තියෙනවා කොහොමද paper එක එන්නේ කොහොමද paper එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අපි හැමෝම දන්න විදිහට දෙවෙනි paper එකේ දෙවෙනි පත්‍රයේ ඒ කොටසට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රස්තාර ගාන. ළමයි මේ ප්‍රස්තාර ගාන උත්තර ලියද්දී ඒගොල්ලෝ ප්‍රස්තාර ගාන පළවෙනි කොටස් දෙකේදී ගොඩක් ස්ටක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නකදී මුලින්ම ඔයගලන්ට මොකක් හරි ශ්‍රිතයක් දීලා ඒගොල්ලන් කියනවා මෙන්න මේ ශ්‍රිතයට අදාළව තමයි ප්‍රස්තාරය අඳින්න ඕන. ඒකේ x අගයන් කීපයකට අනුරූප y අගයන් අපිට දීලා තියෙනවා කියලා ඔන්න ගාන එනවා. හරි? ඒකේ ප්‍රස්තාර ගාන පොඩි වගුවක් තියෙනවා. x අගයන් කීපයක් දීලා තියෙනවා. ඊට අනුරූප y අගයන් කීපයක් අපිට දෙනවා. හැබැයි එක කොටුවක් හිස් තියෙනවා නේ. අපිට හිස් තියලා කියනවා මෙන්න මේ x අගයට අනුරූප y අගය හොයන්න කියලා. ඕක තමයි අපේ ප්‍රස්තාර ගානේ පළවෙනිම ප්‍රශ්නෙට එන්නේ. ඊට පස්සේ ඒ අගයත් හොයාගත්තට පස්සේ අන්න අර වගුවේ තියෙන x අගයන් සහ y අගයන් ඛණ්ඩාංක පාවිච්චි කරලා අපිට දෙවෙනියට තියෙන ප්‍රස්තාරය අඳගන්න. ඊට පස්සේ ඒ අඳුව ප්‍රස්තාරය පාවිච්චි කරලා ඒ ආන ප්‍රශ්න වල උත්තර ලියන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ යම්කිසි x අගයකට අනුරූප y අගයක් හොයන්න දුන්නාම අර කොටාසියක් ඉන්නවා මේකදී හරිය ගොඩක් ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලෝ කොහොමද මේක කරන්නේ දැන් x අගයක් තියෙනවා කොහෙටද මේ x අගය දාන්නේ y තියෙනවා කොහෙන්ද y හොයාගන්නේ මේ විදිහට ස්ට්‍රගල් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ ඕක මොකද්ද හරි පොඩි ප්‍රශ්නයක්නේ ඔය තියෙනවා අපිට ශ්‍රේණියක් දීලා තියෙනවා ඔගේ x තියෙන තැන් වලට ඔය දීලා තියෙන අගය දාලා හොයන්නේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්ත maths කියලා කියන්නේ ප්‍රැක්ටිස් එකක් එක්ක එන දෙයක්. ඒ maths වලට දක්ෂ අදක්ෂ කියලා ළමයි නැහැ. එතකොට ඔයගොල්ලන් දක්ෂ වෙන්නේ හෝ අදක්ෂ වෙන්නේ ඔයගොල්ලන් ගණන් ප්‍රැක්ටිස් කරන ස්වභාවය මත. ඒ කියන්නේ ඔයා ගණන් හදලා ඔයාට ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් වලට සුපිරි දක්ෂයෙක් වෙන්න ඔයාට පුළුවන්. හැබැයි ඔයා ගණන් හදන්නේ නැත්තම් ඒ කියන්නේ ඉස්කෝලේට ගියා ඉස්කෝල ටික ඉගෙන ගත්තා ක්ලාස් එකට ගියා අම්මා හොත අත්‍යවර නිසා හෝ වෙන මොකක් හොය හේතුවක් නිසා ක්ලාස් එකට ගියා ඔන්න නෝට් එක ලියාගත්තා ගෙදර ආව පොත වහලා තිබ්බා සෙල්ලම් කරලා ටීවී වල ඊළඟ දවසේ ඉස්කෝලේ හෝ ක්ලාස් එකට ගියා. අන්න එතකොට ඔයගොල්ලන්ට ගිය සතියේ ගන්න පුවත් අමතකයි. ඉතින් ඒවට සම්බන්ධ දෙයක් මේ සතියේත් ඉගෙනුවා මේ සතියේ ගන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට කාලයක් ওই දෙයම කරගෙන යද්දී ඔයගොල්ලන් ගණන් වලට ලකුණු අඩු වෙන එක ඉතින් අහන දෙයක් නෙවෙයි කොහොමද නේද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් එකක් නැහැ. ගණන් හදලා ප්‍රැක්ටිස් එකක් නැහැ. ඉතින් ඔයාලට ගණන් වල දක්ෂයෙක් වෙන්න ඕන නම් ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඉබේටම ඔයාව ගණන් වලට අති දක්ෂයෙක් වෙයි. හරි. කොහොම නමුත් දැන් අපිට තියෙන මාස කීපයනේ නේද? ඉතින් අපි දැන් බලන්න ඕනේ කොහොම හරි අපේ පේපර් එකේ ලකුණක් දෙකක් ස්කෝර් කරගන්න විදියක්. මොකද පේපර් එකේ AB ගන්න හිතන් ඉන්න ළමයි වගේම තව දරුවෝ කොටසක් ඉන්නවා අනේ මට S එකකුත් ඇති O level පාස් වෙලා A level කරගන්න maths වලට S එකක් තිබ්බොත් මට හොඳටම ඇති කියන කට්ටිය. ඉතින් ඔන්න ඔය වගේ දරුවෝ මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක ස්ට්‍රගල් කරනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් හරි. දැන් අපිට මෙතන නම් ওই ගාන හදන්න බෑනේ. අපි යමු බෝඩ් එකට. මම කිව්ව විදිහට මෙන්න අපිට තියෙනවා ෆාස්ට් පේපර්ස් කීපයක අපේ ප්‍රස්තාර ගානේ මුල් කොටස් කීපයක්. හරිද? අපි බලමු මේවා කොහොමද සුළු කරන්නේ කියලා බලන්නකෝ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 1 ශ්‍රිතයේ ප්‍රස්තාරයේ ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. ඔන්න වාකින් අපිට කියන්නේ අපි අපේ ප්‍රස්තාරය අඳින්නේ මෙන්න මේ කියන ශ්‍රිතයට කියලා. පැහැදිලිද? හරි. ඔන්න ඊට පස්සේ අපිට පුංචි වගුවක් තියෙනවා. මේක x කියලා තියෙනවා y කියලා තියෙනවා නේද? මේ තියෙන x අගයන් කීපයක්? x සමානයි ඍණ 1, x සමානයි බිංදුව, x සමානයි 1, x සමානයි 2, x සමානයි 3, x සමානයි 4 සහ x සමානයි 5. ඔන්න ඔය පෙළි ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි.
දෙවෙනියට යටින් තියෙනවා y කියලා පේලියක් නේද? y කියන එකේ තියෙනවා සංඛ්‍යා කීපයක්. නැත්නම් අගයන් කීපයක් තියෙනවා. y සමානයි ඍණ 6, y සමානයි ඍණ 1, y සමානයි 2. මෙන්න මෙතන අගේ නෑ ඒක හිස් කොටුවක්. ඊට පස්සේ y සමානයි 2, ඍණ 1 සහ ඍණ 6. දැන් ඔන්න මේ පේළිය වෙනමත් මේ පේළිය වෙනමත් මම කියවුවා. දැන් මෙන්න මේ දෙකම එකට කියවුවොත් මෙන්න මේකෙන් අදහස් වෙන්නේ x සමානයි ඍණ 1 කියන අගයේදී y වලගේ y කියන කෙනාගේ අගය ඍණ 6 කියන එක. එතකොට මෙන්න මේ තීරුවෙන් කියවෙන්නේ x සමානයි බිඳුවේදී y වලගේ ඍණ 1යි කියන එක. මෙන්න මේකෙන් කියවෙන්නේ x වලගේ 1 වෙද්දී y කියන කෙනාගේ අගය 2යි කියන එක. මේකෙන් කියවෙන්නේ x වලගේ 2 වෙද්දී අනේ අපි දන්නේ නැහැ y වලගේ කීයද කියලා. ඒක තමයි කොටුව හිස් තියලා තියෙන්නේ. ඔය විදිහට ඔය ගානේ කොටුවක් හිස් තියෙද්දී ඔයාලට පළවෙනි ප්‍රශ්නේ විදිහට එන්නේ ඔන්න ඔය හිස් කොටුවේ අගය හොයන්න. ඒ කියන්නේ ඒ අදාළ x කියන අගයේදී y වල අගය හොයන්න තමයි ඔයාලට ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට. මම පළවෙනි ප්‍රශ්නේ විදිහට x සමානයි 2ේදී ඒ කියන්නේ x සමානයි 2ේදී ඒ කියන්නේ මෙන්න මෙතනදී y වල අගය තමයි අපි හොයන්න ඕනේ. හරි. මෙතනදී මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. පළවෙනියටම අපි ප්‍රස්තාරය යන්නේ මොන ශ්‍රුතියටද මෙන්න මෙහාට නේද? අන්න ඒව ලියා ගන්න. මම පළවෙනි ප්‍රශ්නේ මෙතනින් හදන්නම්කෝ. y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 1. ඔන්න ඔය ශ්‍රුතියට තමයි අපි ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ. දැන් අපිට පළවෙනි ප්‍රශ්නේ විදිහට කියන්නේ x සමානයි 2 වෙන විට. ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ හිස් කොටුවේ අගය හොයන්න. x සමානයි 2 වෙන විට y වල අගය. ඒකත් අපි මෙතන යටින් ලියාගමු. x සමානයි 2 විට. ඔන්න හරි. දැන් හොඳට අහගෙන ඉන්න ඕන. හරි. මේකෙදි කියන්නේ ළමයි x කියන කෙනාගේ අගය 2 වෙද්දී y වල අගය මෙන්න මෙයාගේ අගය හොයන්න කියලා. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙන්න මේ ශ්‍රිතය දිහා. බැලුවා. y තියෙනවා මෙතන y සමානයි ඍණ x වර්ගයක් තියෙනවා ධන 4x ඍණ 1. අන්න හරි. දැන් මෙතන x වෙනුවට 2 දාන්න තියෙන්නේ නේද? එහෙනම් x වෙනුවට 2 දාන්න තියෙන x පද වලටනේ. එහෙනම් මෙන්න මේ ශ්‍රිතයේ x පද ටික හොයාගන්න. මෙන්න තියෙනවා මේකේ එක x පදයක් නේ. ඍණ චුට්ටක් පැත්තකින් තියමු. ඍණ ගත්තොත් ඔයගලන්ට ඔක තේරෙන්නේ නැහැ. මම ඒක ඍණ වලින් කොහොමද සුළු කරන්නේ කියලා ගාන හදාගෙන යන්න කියලා දෙන්න. දැන් බලන්න මේ ශ්‍රිතයේ පද තුනයි තියෙන්නේ. එකක් මේ පදය, ඊට පස්සේ 4x කියන පදය සහ 1. මෙන්න එක පදයක්, මෙන්න තව පදයක්. මේ තියෙන්නේ අනිත් පදේ. දැන් මේ ශ්‍රිතයේ පද තුනයි. පද තුනෙන් x තියෙන පද මොනවද? x තියෙනවා මෙන්න මෙතන x පදයක් තියෙනවා. තවත් මෙතන පදේ x අකුරක් තියෙනවා. මෙතන පදේ x අකුරක් නැති නිසා අපි ආව ගන්න ඕනේ නැහැ. හරිද? දැන් මෙන්න මේ පද දෙක අපි වෙනම එළියට අරගෙන සුළු කරලා උත්තරේ ගන්න බලමු. හරිද? ඉස්සලාම ගන්නකො පළවෙනියටම x අකුර තිබ්බද? මෙයානේ පළවෙනියටම අපි ආවේ x වර්ග පදයක් නේද? දැන් මේකත් ගොඩක් කටින් නම් මේ x වර්ග පදේ සුළු කරගන්න අමාරුයි. ඒකට මෙන්න මෙහෙම කරන්න. මේ x වර්ගය කියන එකෙන් ළමයි අදහස් වෙන්නේ x ගුණ කිරීම x නැත්තම් x අකුරු දෙකක් එකට ගුණ වෙනවා කියන අදහස තමයි මේකෙන් දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට 5 2 කියලා දුන්නොත් මේකෙන් අදහස් වෙන්නේ 5 ගුණ කිරීම 5. ඒ කියන්නේ 5ව දෙකක් ගුණ වෙනවා. එතකොට 5 3 කියලා දුන්නොත් මේකෙන් අදහස් වෙන්නේ 5ව 3ක් ගුණ වෙනවා. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. අන්න 5 විලක්කම් 3ක් ගුණ වෙන්න ඕනේ කියන අදහස. හරි. එතකොට මෙතන තියෙන x වර්ගයනේ ඉංග්‍රීසි අකුරක් තියෙන. දැන් සමහර දෙනෙක් ඉන්නවා ඉලක්කම් දැක්කට වඩා ඉංග්‍රීසි අකුරු දැක්කම ගණන් වල තවත් කන්ෆියුස් වෙනවා. එහෙම හිතන්න එපා. මේකත් ඉලක්කමක් කියලා හිතා ගන්නකො. ඉංග්‍රීසි අකුරක් කියන්නේ ඉලක්කමක්. හරිද? එතකොට ඔන්න x පද දෙකක් ගුණ වෙන්න ඕනේ කියන අදහසනේ. x ගුණ කිරීම x. ගොඩාක් ළමයි මෙතන වරද්ද ගන්නවා x වර්ගය කිව්වහම මෙතන ධන දා ගන්නවා. x ධන x කියලා නෑ ළමයි. x ධන x නෙමෙයි. x ධන x. දැන් බලන්න. 5 ධන 5 කියන්නේ 10යි නේ. 5යි 5යි 10යි.
ඒ වගේ තමයි ඉංග්‍රීසි අකුරු දෙකක් එකට එකතු කරාම මෙතන තියෙන්නේ හැම ඉංග්‍රීසි අකුරම ඉස්සරහා තියෙනවා ළමයි ඉලක්කමක් එක කියලා. මෙතන අපිට ඉලක්කමක් දාලා දුන්නේ නැත්නම් හැම ඉංග්‍රීසි අකුරකටම ඉස්සරහාම තියෙන එක. 1 2x තමයි වෙන්නේ. x අකුරු දෙකක් එකට එකතු කරාම 2x. හැබැයි අපිට තියෙන x වර්ගයනේ. මේ කියන්නේ x ඒවා දෙකක් එකට ගුණ වෙනවා. මෙන්න මේ විදිහට කියන අදහස. ඔකත් ඔළුව හොඳට තියාගන්න. x වර්ගය කිව්වහම x ධන x දාන්න එපා. x ගුණ x දාන්න. x ගුණ කිරීම x. හරි. ඔන්න අපි මෙයාව ප්‍රසාරණය කරගෙන ලියාගත්තා. දැන් මොකද තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක තමයි මෙන්න මෙයාගේ ප්‍රසාරණය කරගත්ත තැන x වෙනුවට මෙන්න මේ අගය දාලා සුළු කරගෙන යන්න. දැන් බලමු. මෙතන x තියෙනවා. x කියන්නේ කීයද? 2යි. ඊට පස්සේ ගුණ කිරීම වෙනවා නේ? ගුණ කිරීම. ආයෙ අපිට x හම්බුණා. x කියන්නේ කීයද? 2යි. ඔන්න. දැන් අපි මේ ප්‍රසාරණය කරගත්ත ටිකේ x පියර තැන් වලට 2 දාලා උන ලියාගත්තා. දැන් සුළු කරන්න. 2 වාරයක් 2 කීයද? 4යි. ඔන්න හරි. හරි. ඔන්න අපිට x වර්ග බලන්නේ x වර්ග පදයේ අගය අපිට ආවා 4යි කියලා. ඔන්න අපි එක පදයක අගය හොයාගත්ත 4යි කියලා. දැන් අපි යන්න ඕනේ ඊළඟ x තියෙන පදයට. ඊළඟට තියෙන්නේ මෙන්න මෙයානේ. ඒකත් ගමු අපි 4x. ඔන්න ළමයි. 4x. 4x කියන්නේ මොකද්ද? 4x කියන්නේ ළමයි මෙතන අදහස් වෙන්නේ 4 ගුණ කිරීම x. 4 ගුණ කිරීම x තමයි මෙයා ප්‍රසාරණය කරගත්තාම අපිට ලැබෙන්නේ. නැතුව 4 ධන x නෙමෙයි. එහෙම දාන්න එපා. එහෙම දැම්මොත් වැරදි. 4 ගුණ කිරීම x. 4x කියන එකේ අදහස. එහෙනම් ඔන්න 4 තියෙන තැන 4 දැම්මා. ඊට පස්සේ ගුණ කිරීම ඔන්න හම්බුණා x. x කියන තැනට මොකද දැන් දාන්නේ? x සමානයි 2නේ. එහෙනම් 2 දාන්න. ඔන්න හරි. එහෙනම් 4 වාරයක් 2 කීයද? 8යි කියලා අපිට උත්තරය ලැබුණා. හරි. එහෙනම් ඔන්න ඔයා x වර්ග පදයක්වත් හොයාගත්ත 4යි කියලා 4x පදයක්ගේ හොයාගත්ත 8යි කියලා. ඔන්න දැන් අපි මෙන්න මේ හොයාගත්ත අගයක් දෙක මෙන්න මේවට දාලා සුළු කරන්නයි තියෙන්නේ. මම දැන් පල්ලෙහා හිටින නිසා උඩින් සුළු කරන්න හොඳට බලාගෙන ඉන්න. ඔන්න අපි ආයෙසරයක් අපේ ශිතේ ලියාගමු. y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 1. හරි. දැන් හරි කල්පනාවෙන් සුළු කරන්න. දැන් y වලින් අගය හොයන්නනේ y ඒ විදිහම ලියාගන්න. y සමානයි ඊට පස්සේ තියෙන ඍණ ඒ විදිහටම දාන්නකො. හරි. ඊළඟ පදේ මොකද්ද? ඊළඟට තියෙන x වර්ගය. x වර්ගය අගය හොයාගත්ත අපි කීයද? 4යි. එහෙනම් x වර්ගය යටින් දාන්න 4. අන්න හරි. ඊට පස්සේ අපිට මොකක්ද ධන ලකුණ? ඒක එහෙම දාන්න. ඊට පස්සේ තියෙනවා 4x. අපි මේ පදෙත් අගය හොයාගත්ත කීයද? 4x කියන්නේ 8යි නේද? එහෙනම් ඒකට යටින් 8 දාන්න. ඔන්න 4x කියන පදේ අගය 8යි. ඔන්න ඒකෙත් හරි. ඊට පස්සේ තියෙන මොකද්ද? ඍණ ලකුණ. ඍණ දාන්න. ඊට පස්සේ තියෙන 1. දැන් මොකද උනේ? දැන් අපේ මෙන්න මේ x තියෙන තැන් වලට අපි හොයාගත්ත උත්තර ආදේශ කරාම දැන් x පද නැහැ. y විතරයි තියෙන්නේ නේ. කොහොමත් අපිට හොයන්න තියෙන්නේ y වල අගයනේ. එහෙනම් y අනිවාර්යෙන් මේ පැත්තේ තියෙන්න ඕන. දැන් මේ ඉලක්කම් ටික සුළු කරලා y වල අගය ගන්න විතරයි තියෙන්නේ අපිට. y සමානයි දැන් ඉලක්කම් 3ක් තියෙනවා. මාන වැඩි. දැන් මේක සුළු කරන්නේ කොහොමද? හරි ප්‍රශ්න. දෙකක් තියෙද්දි නම් ඔන්න මොකක් හරි කරගන්න පුළුවන්. දැන් 3ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඉතින් මේක එක සැරේ සුළු කරන්න පුළුවන් කට්ටිය සුළු කරලා ගන්න. දෙක සැරේ සුළු කරන්න බැරි කට්ටියට මම මේ කියන්නේ නේද? එහෙනම් ඔයා එක ඉලක්කමක් වහගන්න. ඔයා දන්න ඉලක්කම් දෙක සුළු කරන්න නම් එකක් වහගන්න. ඊට පස්සේ තියෙනවා මේක වහගන්න. දැන් තියෙන මොකද? ඍණ 4 ධන 8. ඍණ 4 ධන 8. ඔන්න. දැන් ඉතින් ආයෙ ප්‍රශ්නයන්නේ ඍණයි ධනයි. දැන් මොකද කරන්නේ නේද? එකතු කරන්න තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. 8න් 4ක් අඩු කරන්න තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඍණයි ධනයි. දැන් මොකද කරන්නේ? මාන වැඩේ. දැන් මේ වගේ එකක් සුළු කරන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙද්දී මේ සංඛ්‍යා දෙක වෙනස් જાතියේ දෙන්නෙක් නම් දෙන්න අනිවාර්යෙන් අඩු කරන්න ඕන. අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණු දාන්න ඕන. දැන් බලන්න. ඍණ 4යි ධන 8යි. එහෙනම් ඍණයි ධනයිනේ වෙනස් දෙන්නෙක් ඉන්නේ. එහෙනම් මතකයි අඩු කරන්න කිව්වා. එහෙනම් 8න් 4ක් අඩු කරාම උත්තරේ 4යි. හැබැයි වැඩි එක්කෙනාගේ ලකුණු තමයි අපි දාන්න ඕන නේද? මෙතන 4 කියන එක්කෙනා ඍණ 8 කියන එක්කෙනා ධනනේ. 8 තමයි විශාල එක්කෙනා නේද? එහෙනම්
ධන 4 තමයි මෙතෙන්ට එන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ධන ඉස්සරහට අපි දාන්නේ නැහැනේ. 4 කියලා ලිව්වහම ඇති. එහෙනම් මෙන්න මේ දෙන්න සුළු කරාම ඔයාට උත්තරේ ආවා ධන 4යි කියලා. තව එක්කෙනෙක් මෙතන තියෙනවා. කවුද? මේ දෙන්නනේ සුළු කරේ. මේ දෙන්න වැහුවා 4යි ඊට පස්සේ ඉතුරුනා ඍණ 1. දැන් නම් ඉතින් ඔයාලා මෙතනින් හොයාගන්න පුළුවන් 4 එකක් අඩු කරන්න තියෙන්නේ නේද? එහෙනම් උත්තරේ කීයද? ධන 3යි. අන්න හරි. ඔන්න ඔය විදිහට තමයි ළමයි ප්‍රස්ථාර ගානේ මෙන්න මේ පළවෙනි කොටස හදන්නේ. ඔන්න ඔය විදිහට හදන්නේ. ඉස්සෙල්ලා මේ විදිහට ඔයාගේ ශිතිය ලියා ගන්න. ඊට පස්සේ x ලාගේ මේ විදිහට ලියා ගන්න. x කීයේද ඔයාට මෙන්න මේක හොයන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ පදවල x පද වෙන වෙනම හොයලා ඒ ඔයාගේ ශිතියේ තියෙන තැන් වලට ආදේශ කරලා සුළු කරන්න. මෙතන සුළු කිරීමේදී ධන ඍණ තියනවා නම් ඔයාට පැටලෙනවා. මේ බලන්නකෝ. මම දෙනවා ඍණ 1 ඍණ 5. දැන් බලන්න. මේ දෙන එකම જાතිය. ඍණ 1යි ඍණ 5. එකම જાතිය. මේ අපිට එකම જાතිය දෙන්නෙක් නම් මතක තියාගන්න. මේ දෙන එකතු කරා. එකම જાතිය නම් එකතු කළා වෙනස් જાතිය නම් අඩු කරලා වැඩි කෙනාගේ ලකුණු දැම්මා. මොකද එකම જાතිය දෙන්නෙක් නම් එකතු කරා ඒගොල්ලන්ගේ ලකුණ දැම්මා. වෙනස් જાතිය දෙන්නෙක් නම් ඒ දෙන අඩු කළා වැඩි කෙනාගේ ලකුණ දැම්මා. පැහැදිලිනේ? දැන් බලන්න. ඔන්න එකම જાතිය දෙන්නෙක්. එහෙනම් එකතු කරන්නේ කිව්වේ 5යි 1යි 6යි. ඒගොල්ලන්ගේ ලකුණ මොකද? ඍණනේ. එහෙනම් ඍණ දැම්මා. තව එකක් දෙනවා. 5 ධන 6. මෙතන මම ධන දාන්නම්. මේ තියෙන්නේ ධනම තමයි. මෙතන ධන සාමිත්‍ය අපි දාන්නේ නැහැ. එහෙනම් මේ දෙකත් එකම જાතියනේ නේද? එහෙනම් 6යි 5යි 11යි උත්තරේ ධන. සාමාන්‍යයෙන් අපි එහෙම ධන දාන්නේ නැහැ නේද? ඔන්න ඔක ලියුවහම. ඒක තමයි අපි දැන් මෙතන නේද 5යි 5යි 11යි කියලා අපි දානවනේ. ඔන්න ඔක තමයි ඒකේ යට තියෙන සිද්ධාන්තය. එකම ලකුණ නම් එකතු කළා ඒගොල්ලන්ගේ ලකුණ දැම්මා. හරිනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් දෙන්නෙක් ආවොත්. බලමු. ඍණ 2 ධන 5. වෙනස් જાතිය දෙන්නේ. වෙනස් જાතිය දෙන්නෙක් නම් අඩු කරනවා. වෙනස් නම් අඩු කරන්න නේ. කපලා අරින්න. වෙනස් ඒවා අපිට වැඩක් නැහැ නේ. වෙනස් නම් කපලා අරින්න. හරිද? එහෙනම් වෙනස් જાතිය දෙන්නෙක් නම් අඩු කරන්න. 5න් 2ක් 3යි. වැඩි එක්කෙනාගේ ලකුණ වැඩි එක්කෙනා 5නේ යාගේ ලකුණ ධන. එහෙනම් ධන 3යි. අපි ධන දාන්න ඕනේ නැහැ. 3 දැම්මාම ඇති. ඔන්න මම දෙන තව එකක් මෙහෙම. 5 ඍණ 2. ඒක නම් කොහොමද අපි දන්නවනේ 5න් 2ක් ඒ 3යි. දැන් දෙනවා මෙහෙම. ඍණ 7 ධන 12. දැන් මොකද? එහෙනම් වෙනස් જાතිය දෙන්නේ එහෙනම් අඩු කරන්න ඕනේ. නේ? වෙනස් જાතිය දෙන්නේ එහෙනම් අඩු කරා. කීයද උත්තරය එතකොට? 5යි. 5යි ලකුණ මොකද්ද? වැඩි එක්කෙනාගේ ලකුණනේ. වැඩි එක්කෙනා ධනනේ. එහෙනම් මෙයා ධන. ධන දැමීම අවශ්‍ය නැහැ. දැන් මට කමකුත් නැහැ. හරිනේ. ඔන්න ඔහොම තමයි ධන ඍණ මේ විදිහට આવොත් සුළු කරන්නේ. එකම જાතියේ නම් එකතු කරලා ඒගොල්ලන්ගේ ලකුණ දැම්මා. වෙනස් જાතියේ නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දැම්මා. ඔන්න ඔකයි කරන්න ඕන. ඔක තමයි හොඳට ඔලේ මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි එක හරිනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන අගය අපි හොයාගත්තේ 3යි කියලා නේද? ඔන්න මෙතන අගය අපි හොයාගත්තා 3යි කියලා. එහෙනම් ඔයා දැන් මෙන්න මේ වගුව පාවිච්චි කරලා තමයි ඔයාගේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ. හරිනේ? එහෙනම් මම හිතනවා දැන් ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අපි තව ඒ වගේම ගානක් හදමුකෝ. මේ බලන්න. මේක කියනවා ඍණ x කියන කෙනා ඍණ 2යි ධන 4 කියන ප්‍රාන්තරය නැත්නම් පරාසය ඇතුළේ තමයිලු මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. මෙතනදී ගන්න අපේ ශ්‍රිතිය ආපහු මෙතෙන්ට. y සමානයි 4 ධන 2x ඍණ x වර්ගය. ඔන්න හරි. අපෙන් අහන්නේ ඔනාගේ ටික දීලා දෙනවා x සමානයි 2 වන විට y යගය. x සමානයි 2 නේ නේ එකක් ලියාගන්න. x සමානයි 2 විට. හරි. ඔන්න දැන් ආයෙ මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ ශ්‍රිතයේ x තියෙන තැන් වලට 2 දාලා මේක සුළු කරන්න. අපි කලින් විදිහටම කරමු. මේකේ පද 3යි x තියෙන පද රවුන්ඩ් කරොත් අපිට පළවෙනියට මෙයාව හම්බෙනවා. දෙවෙනියට හම්බෙනවා මෙයාව. ධන ඍණ අපිට වැඩක් නැහැ. x පද විතරයි මම ගන්න. මුලින්ම බලමු 2x. 2x කියන්නේ මම කලින් කිව්වා 2 ගුණ කිරීම x. එහෙනම්
දෙක මේ දෙක පහළට ගත්තා x ගුණ කිරීම ගත්තා x හම්බ වෙනවනේ x කියන්නේ මොකද්ද x වෙනුවට මම දානවා මෙතන තියෙන x දෙකනේ නේද x දෙක නිසා මම ඉලක්කයෙන් දානවා x කියන්නේ 2යි කියලා ඔන්න හරි එහෙනම් 2x ලා කියන දෙවාරයක් දෙක 4යි කියලා හරි ඔන්න එක පදයක අගේ හොයාගත්තා ඊළඟ පදේ බලමු x වර්ගයේ පදයක් තමයි අපිට තියෙන්නේ x වර්ගය x වර්ගය කියන්නේ x ගුණ කිරීම x නේ මම ඒක කිව්වා එහෙනම් x වෙනුවට මම දානවා දැන් x තියෙන තැන් වලට දෙක ඔන්න මෙයාට යටින් දානවා මෙයාගේ අගේ දෙකයිනේ s ගුණ කිරීම x x දාන්නේ x වෙනුවට දෙක දානවා දෙවාරයක් දෙකයි කියද 4යි ඔන්න මෙයාගේ අගයත් අපි හොයාගෙන ඉවරයි දැන් අපිට මොකද තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ශ්‍රිතයේ මේ අපි හොයාගත්ත පද දෙකේ මෙන්න මේ අගයන් ආදේශ කරලා මෙයාව සුළු කරන්න බලමු ආයි ලියා ගන්නවා ශ්‍රිතේ y සමානයි 4 ධන 2x ඍණ x වර්ගය හරි y එහෙම ලියා ගන්න සමානයි 4 ඒ විදිහට මෙන්න ධන ඔන්න 2x 2x අගය අපි හොයාගත්ත කීයද 4යි එහෙනම් මේ වෙනුවට අපි 4 ආදේශ කරනවා ඔන්න හරි ඊට පස්සේ අපිට ඍණ ලකුණ ඍණ x වර්ගය කියන්නේ ආයි කියලා අපි හොයාගත්තා මේ බලන්න 4යි මෙන්න 4යි දැන් මේක බැලුව බලනකොටම තේරෙනවා මෙතන අගේ 4යි එන්නේ කියලා. හැබැයි ඔයා නොතේරෙන කෙනෙක් නම් කමක් නෑ අපි මෙහෙම පිළිවෙල සුළු කරන් යන්න. හරිද? දැන් පද තුනක් තියෙනවානේ. අපි පද තුනක් සුළු කරන්න එකට දන්නේ නෑ. එහෙනම් මොකද කරන්නේ? එක පදයක් වහගන්න. දැන් තියෙනවා 4ට 4 එකතු කරන්න. 4යි 4 එකතු කළාම කීයද? 8යි. ඊට පස්සේ තියෙනවා ඍණ ලකුණ. ඊට පස්සේ තියෙනවා 4. දැන් මේ මොකද තියෙන්නේ? 8න් 4ක් අඩු කරන්න කීයද උත්තරේ? 4යි. අන්න. කෙලිම පුළුවන් වැඩි. ඉතින් මෙතනින් දැක්ක ගමන් තේනවා මේකට මේ 4 කැපෙනවා. එතකොට බිංග මේ 4 විතර ඉතුරු වෙන්නේ කියලා. පුළුවන් කට්ටිය එහෙම හදන්න. හරි. එහෙනම් අපේ දෙවෙනි ගානත් හරි. මේකත් ඒ වගේම ගානක් නේ. බලන්න. මේකේ තියෙනවා y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 2. ඔන්න x වර්ගය මම මෙතන ලියන්නම්කෝ දැන්. බලන්න තුන්වෙනි ගාන y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 2. x සමානයි කී වෙලකටද ළමයි අපිට හොයන්න කියලා තියෙන්නේ x සමානයි 3 වෙද්දි ධන 3 විට. දැන් අපි මේ ඔක්කොම හෙව්වේම x සමානයි ධනාගයන් වලින් තමයි y අගේ හෙව්වේ. x සමානයි ඍණාගයන් එන්නත් පුළුවන්. එතකොට අපිට මේ මෙතන තියෙන මේවා x සමානයි ඍණ දෙකයි. ඔන්නයි ගානත් අපි හදන්න උත්සාහ කරමු. මේ ධනාගයන් නෝත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සුළු කිරීම කොට බැරෑරුම් වෙන්නේ නැහැ. බලන්න මේකත් අර විදිහට තමයි. එහෙනම් x වර්ගයේ පදේ හොයාගත්ත 2x ලාගේ හොයාගත්ත අර කලින් විදිහට බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අගයන් එක මදින ආදේශ කරලා ඔන්න හෙව්වා. බලමු. x වර්ගය සමානයි x ගුණ කිරීම x. x වෙනුවට මම 3 දානවා. 3 ගුණ කිරීම මෙතන x උත් 3යි. 3 වාරයක් 3 9යි. එහෙනම් 2x කියන්නේ 2 ගුණ කිරීම x. ඒ කියන්නේ x තියෙන තැනට මම 3 දැම්මොත් මේකෙන් අදහස් වෙන 2 ගුණ කිරීම 3 කියන්නේ 3 වාරයක් 2 6යි කියන එක. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේවා මෙන්න මෙතන ආදේශ කරනවා. මම ආයි මගේ ශිතේ ලියා ගන්නවා. x වර්ගය කියන්නේ 9යි. 2x කියන්නේ 6යි. දින 2. එහෙනම් ඔන්න ආයි පද තුනක් තියෙනවා. එකිනෙක වහගන්න. 9න් 6ක් කියන්නේ කීයද? 3යි. මේ දෙන සුළු කරාම අපිට ආව උත්තරේ 3යි. 3න් අඩු කරන්න ඕනේ 2ක්. උත්තරේ කීයද? 1යි. දැන් අපි ඊළඟට ඊළඟට චුට්ටක් වෙනස් කරනවා. හරි ප්‍රශ්න වරහණක් තියෙනවානේ. දැන් මොකද කරන්නේ නේද? ලියාගමුකෝ. x ඍණ 2. දෙක තමයි අපේ ශ්‍රිතය. x සමාන 1 විට y වලගේ තමයි අපිට හොයන්න කියලා කියන්නේ. එතකොට මෙතනදි කරන් තියෙන්නේ මේ x තියෙන තැන් වලට එක දාන එක. ඉතින් සමහරක් ළමයින්ගේ දැක්කා ඒගොල්ලන්ට එහෙම තිබ්බත් මේක සුළු කරගන්න අමාරුයි. හරිද? ඒ නිසා මෙහෙම කරන්න. දැන් ඔයා මෙන්න මේ ආකාරයෙන් සුළු කරන්න දන්නවනේ. එහෙනම් අපි මෙන්න මෙයාගේ වරහන් සුළු කරලා මෙන්න මේ ශ්‍රිතය මෙන්න මේ ආකාරයෙන්
එකක් බවට පත් කරගමු. එතනින් එහාට ගන්න හදන්න ලේසියි දැන් නේද? මම කියලා දුන්නානේ. එහෙනම් මෙයාව අපි පත් කරගමු අර කලින් ආකාරයක් විදියට. හරි. දැන් මම යන්නේ වරහන් සුළු කරන්න. ඔන්න. 4 ඒ විදියට මෙතෙන්ට එනවා. මේ ඍණ ලකුණ ඒ විදියට වෙනවා. ඔන්න දැන් මෙතන සුළු කරන්න ඕනේ වරහන් සහිත පදයකුත් තියෙනවා. හරි. දැන් මොකද මම කරන්නේ? මේක කොහොමද සුළු කරන්නේ? මුලින්ම මෙන්න දැන් මෙතන පද දෙකක් නේ වරහන ඇතුළේ එක පදයක් තියෙනවා වරහනෙන් පිට තව එක පදයක් තියෙනවා. අන්න ඒ නිසා මෙයාට ලොකු වරහනක් දාගන්න මුලින්ම. හරිද? පද දෙකක් ගුණ කරන්නනේ මම යන්නේ. ලොකු වරහනක් දාගන්න. දාගෙන අපි දැන් මේක සුළු කරමු. මතක තියාගන්න වරහන ඇතුළේ තියෙන කෙනා වරහන පිටකින් ඉන්න කෙනාගෙන් ගුණ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. වරහන පිට ඉන්න මෙයා වරහන ඇතුළේ ඉන්න මේ දෙන්නනේ. එහෙනම් පිට ඉන්න එක්කෙනාගෙන් මේ දෙන්නම වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. x සහ x ගුණ වුණාම ඔන්න x පද දෙකක් නේ. x වර්ගය නැත්තම් x ගුණ කිරීම මම x වර්ගය කියලා දාන්නම්කෝ මේ තියෙන්නේ x ගුණ කිරීම x. ඒක පැහැදිලි නැත්තම් මම එහෙම දාන්නම්. x ගුණ කිරීම x. මෙයා ඉස්සෙල්ලාම මෙයාගෙන් ගුණ වුණා. ඊට පස්සේ අඩු කිරීම ඊට පස්සේ මෙයා ගුණ වෙන්න ඕනේ මෙන්න මෙයාගෙන්. x ගුණ කිරීම 2 x ගුණ කිරීම 2 සුළු කළ ඉවර නිසා වරහන වහන්න. හරිනේ? පැහැදිලි නේද? හරි. ඊට පස්සේ y සමානයි 4 ඍණ දැන් වරහන ඇතුලේ කට්ටිය ප්‍රසාරණය වෙලා අනින්නේ අපි බලන්න කෙටි කරගමු. හරිද? x ගුණ කිරීම x කියන්නේ මොකද්ද ළමයි? x වර්ගය. ඔය එක දන්නවනේ. ඊට පස්සේ ඍණ x ගුණ කිරීම 2 x ගුණ කිරීම 2 x ගුණ කිරීම 2 නැත්නම් 2 ගුණ කිරීම x මේ ආකාර දෙකම එකයි මේ දෙකෙන්ම කියන්නේ 2x කියන අදහස 2 ගුණ කිරීම x ආයෙත් මෙයාව අපිට ලියන්න පුළුවන් 2x කියලා. හැබැයි දැන් තව චූටි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මෙතන වරහන් තියෙනවනේ නේද? අපිට කලින් ඒවේ වරහන් හම්බුන්නේ නැහනේ. ආයෙත් ආයෙ වරහන් සුළු කරන්න ඕනේ. එච්චර. කලින් ඒවේ වරහන් නැහැ. දැන් එකේ වරහන තියෙනවා නම් අපේ එක්කිනාව කලින් එක්කිනා කරගන්න නම් වරහන නැති කරන්න ඕනේ එච්චරයි. දැන් වරහන් නැති කරමු එහෙනම් y සමානයි 4 අන්න. දැන් මම කිව්ව හැමතිස්සෙම වරහන ඇතුලේ ඉන්න එක්කෙනා වරහනේ පිටින් ඉන්න එක්කෙනාගෙන් ಗುಣ කරන්න ඕන. දැන් ඔන්න වරහන ඇතුලේ ඉන්න එක සගල වරහනක්. කොනත් සාමාන්‍ය මේ වරහන කොන එකයි. හරිද? එකම දේ තමයි වෙන්නේ. දැන් මෙතන තියෙන ඍණනේ මේ තියෙනවා ධන x වර්ගය නේ x වර්ගය මුකුත් නැහැ කියන්නේ ධන තියෙන්නේ. එහෙනම් ඍණ ධන වලින් වැඩි කරන්නේ මේ ලකුණක් නෙ තියෙන ඉලක්කමක් නෙමෙයි. එහෙනම් මේ ලකුණේ මේ ඇතුළේ ඉන්න ලකුණු තමයි ගුණ වෙන්නේ. හරිද? ඍණයි ධනයි ඍණ x වර්ගය. ඔන්න හරි. මෙයාගෙන් ගුණ කරා. දැන් බලන්න මෙයාගෙන් ගුණ කරා. ඍණයි කීයද? ධන. ඍණයි ධනයි ඍණ x වර්ගය වෙද්දී මෙයාගෙන් ගුණ වුණාම ඍණයි ධන 2x. ඔන්න දැන් අපේ ශ්‍රිතය මෙහෙම තිබ්බ ශ්‍රිතය කලින් ආකාරයකට මෙන්න මේ වගේ විදිහකටපත් වුණා. දැන් ඔයාලට තියෙන කලින් විදිහටම x සමානයි 1 මෙන්න මෙයාගේ අගයයි මෙන්න මෙයාගේ අගයයි වෙන වෙනම හොයලා මෙන්න මෙතන ආදේශ කරන්න. පැහැදිලිද? එහෙනම් මේ වගේ එකක් දුන්නොත් මේ ආකාරයට මෙන්න මේ වරහන් සුළු කරලා මෙන්න මේ ආකාරයට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට දැන් ලේසි මේක කරගෙන යන්න. හරි. ඊට අපි අන්තිම එකත් හදමු. මොකද මෙතන තියෙන x සමානයි ඍණ 2 ඍණාගය. මෙතන තිබ්බෙත් ධනාගයක්. මෙතන තිබ්බෙත් ධනාගයක්. ඔන්න අපිට ඍණාගයක් හම්බුණා. ඍණාගයක් ආව කියන්නේ ගාන අමාරු වෙනවා කියන එක නෙමෙයි. සුළු කිරීම චුට්ටක් කලින්ට වඩා වෙනස් වෙනවා. ඍණ 2 විතර. මතක තියාගන්න ළමයි හැමතිස්සෙම ඉලක්කමකට ඉස්සරහින් ඍණාගයක් ඍණ ලකුණක් එනවනම් මෙන්න මේ විදිහට පුංචි වරහනක් ඇතුලේ යාව දාගන්න. ඒක ඔය ප්‍රැක්ටිස් වුණොත් ඔයාලට ලොකු ගණන් වුණා සුළු කරද්දී කිසිම පැටලීමක් නැතිව ධන ඍණ මාරු වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව ඔයගලන්ට ඉස්සරහට සුළු කරගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳට ඔළුවේ මතක තියාගන්න ඍණ අගයක් නම් ඒ ඉලක්කමේ තියෙන්නේ ඒ සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් නම් පුංචි වරහනක් දාගන්න. ඒක ඔයාගේ හොඳ ප්‍රැක්ටිස් එකක් වෙයි. හරි. මුලින්ම අපි හොයාගමු මේ පදේ. x වර්ගය. දැන් ඔයා මම කියන්න කලින් මේක හදන්නත් පුළුවන්. x ගුණ කිරීම x. අන්න. දැන් x කියන්නේ ඍණ 2 නේද? ඍණ 2.
දැන් මම කිව්වා ඍණ සංඛ්‍යාවක් නම් අපි දාන්න ඕනේ වරහනත් එක්කමයි. ඍණ 2. මේ x කියන එක වෙනවා මම දැම්ම ඍණ 2. ඊට පස්සේ දිනවා ගුණ කිරීම ix. x කියන්නේ මොකද්ද? ඍණ 2. සංඛ්‍යාව ඍණ නිසා මම දැම්ම වරහනක් එක්ක. හරි. දැන් මේ දෙන්නා සුළු කරන්නයි තියෙන්නේ. ඔය අමාරුයි කියන්නේ ධන ඍණ සුළු කිරීම තමයි ඔයගොල්ලන්ට අමාරු වෙන්නේ. නැතුව මේකත් අර විදිහටම තමයි හදන්නේ. හරි. දැන් ඔන්න ඉලක්කම් දෙක එකතු කරන්න නෙමෙයි තියෙන්නේ. ඉලක්කම් දෙක ගුණ කරන්න. ගුණ කිරීමකදී ලකුණ වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. ඍණයි ඍණයි නම් ධන, ධනයි ධනයි ධන, ඍණයි ධනයි ඍණ, ධනයි ඍණයි ඍණ. එකම જાතියේ දෙන්නේ ගුණ වුණොත් ධන, වෙනස් જાතියේ දෙන්නේ ගුණ වුණොත් උත්තරේ ඍණාගයක් තමයි එන්නේ. හරි. දැන් බලමුකෝ මේ ලකුණු දෙක පැත්තකින් තියන ඍණ ලකුණු පැත්තකින් තියන. අපි දන්නේ සංඛ්‍යා දෙකක් ගුණ කරන්න අපි කොහොමද දන්නවන්නේ නේද? දෙවාරයක් දෙක. දෙක දෙකෙන් ගුණ වුණාම දෙවාරයක් දෙක 4යි. ඊට පස්සේ අපි බලමු ලකුණු දෙක ගුණ කරන්න. දෙවාරයක් දෙක 4යි ඍණයි ඍණයි. ඊට පස්සේ ගුණ කරන්න මේ ලකුණු ඍණ ලකුණු දෙක. ඍණයි ඍණයි. එකම જાතිය දෙන්නෙක් නේ ඍණ ඍණ. ඍණයි ඍණයි ගුණ වුණාම උත්තරේ ධන. එහෙනම් උත්තරේ කීයද? ධන 4යි. x වර්ගයේ පදයගේ ධන 4යි. ඊට පස්සේ අපි යමු 4x පදයට. 4x කියන්නේ යම ප්‍රසාරණය කරගන්න. දැක්ක ගා ප්‍රසාරණය කරගන්න. 4 ගුණ කිරීම x. එහෙනම් 4 ගුණ කිරීම x තියෙන තැනට මම දැම්මා ඍණ 2. මොකද මගේ x ලාගේ ඍණ 2යි නිසා. හරි. දැන් මොකද කරන්නේ? දැන් ආයෙ ගුණ කරන්න. මෙතන ලකුණක් නැහැ කියලා කියන්නේ ඒ අගය ධන අගයක් කියන එක. හරිද? මෙතන ධන අගයක් තියෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම ඉලක්කම් දෙක. 4 වාරයක් 2 8යි. ධනයි ඍණයි. ධනයි ඍණයි. ඒ කියන්නේ වෙනස් ලකුණු දෙකක් නේ. ධනයි ඍණයි නම් ඍණ. මේ බලන්න. ධනයි ඍණයි ඍණ. උත්තරේ මොකද? ඍණ 8යි. ඍණ 8යි. දැන් ඔන්න මම x වර්ග පදයගේ සහ 4x ලගේ හොයාගත්තා. ඍණ නම් පුංචි වරහනක් දාගන්න ඕනේ. ප්‍රැක්ටිස් එකක් විදිහට මතක තියාගන්න. ඍණාගයක් ආවොත් වරහන් සහිතව එයාව ආදේශ කරන්න. හරි. දැන් මොකද තියෙන්නේ? අපි හොයාගත්ත අගයන් දෙක මේ දෙන්නට ආදේශ කළ සුළු කරන්න. හරි. අපි චුට්ටක් ඒකත් සුළු කරන විදිහ බලමුකෝ. y සමානයි x වර්ගය වෙනකොට අපිට ආව කියලා ධන 4. අනේ x වර්ගය යටින් ධන 4 දාන්න. ඊට පස්සේ ධන ලකුණ ඊට පස්සේ අපිට 4x හම්බ වෙනවා. 4x වගේ මොකද්ද? ඍණ 8යි. ඍණනේ. සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක්. එහෙනම් වරහණක් ඇතුලේ අපි ඍණ 8 මෙහෙම දැම්මා. මම කියවා සංඛ්‍යාව ඍණ නම් වරහණක් එක දාන තුරු සුළු කිරීම හරි පහසුයි. ආයෙත් මේ ආගයගේ ආදේශය කරගත්තා. ඊට පස්සේ ඍණ 2. මෙන්න මෙතන වරහණක් දැම්මනම් වරහණක් සුළු කරගෙන ඉන්න ඕනේ. මේ බලන්න. එක ළඟ ලකුණු දෙකක් මෙතන දාලා තියෙනවා මෙතන තියෙනවා. මේ වගේ වුණාම අපිට සුළු කරන්න අමාරුයි. එහෙනම් මොකද කරන්නේ? වරහණක් මේ විදිහට දැක්ක ගමන්ම වරහන් ඉස්සලාම සුළු කරගෙන ඉන්න ඕනේ. ඔයා දන්නවා ගණිත කර්ම කරන්න අනුපිළිවෙලක් තියෙනවා. අපි කියන්නේ වන් බෙකුදර කියලා. ඉස්සලාම වරහන් සුළු කරන්න ඕනේ. ඊට පස්සේ අල්නායන්න සුළු කරන්න ඕනේ. ඒ විදිහට පිළිවෙලක් තියෙනවානේ. වන් බෙකුදර ක්‍රමයටදී අපි වරහන් මුලින්ම සුළු කරන්නේ නේද? එහෙනම් මුලින්ම වරහන් සුළු කරගමු. y සමානයි 4යි. වරහන ඇතුලකින් ඉන්න කෙනා වරහන පිටකින් ඉන්න කෙනාගේ ගුණ වෙන්න ඕනේ. මේ බලන්න. ඊට පස්සේ දෙන ධනනේ ඊට පස්සේ වරහන කායන ගුණ වෙන්න ඕනේ. ධනයි ඍණයි ඍණ 8. ඔන්න වරහන සුළු කරලා ඉවරයි. වරහන අයින් වුණා. ඊට පස්සේ ඍණ 2. හරිනේ. භාග. දැන් මොකක්ද තියෙන්නේ? 4 ඍණ 8. 4ෙන් අඩු කරන්න ඕනේ 8ක්. 4 ඉලක්කම් ඉස්සරහම මුකුත් නැහැ කියන්නේ අතනේ වෙනස් જાතිය දෙන්නේ. වෙනස් જાතිය දෙන්නේ නම් එතන අඩු කරන්න 8න් 4 4යි. වැඩි කෙනාගේ ලකුණ දාන්න. හරිද? එකම જાතිය දෙන්නෙක් නම් එකතු කරා ඒගොල්ලන්ගේ ලකුණ දැම්මා. වෙනස් જાතිය දෙන්නේ නම් අඩු කළා වැඩි කෙනාගේ ලකුණ දැම්මා. ඔන්න මේ දෙන්න සුළු කරාම මට උත්තරය ආවා ඍණ 4යි. තව ඍණ දෙකකුත් තියෙනවානේ යහත් පහලින් ලියාගන්න. දැන් මොකද වෙන්නේ? ඍණ 4 ඍණ 2. එකම જાතිය දෙන්නේ. එහෙනම් එකතු කළා 4යි 2යි 6යි. ලකුණ දැම්ම ඍණ. එහෙනම් උත්තරේ මොකද? ඍණ 6යි. කීපයක මේ විදිහට ප්‍රස්තාර ගන්න මුල් කොටස් ටික අරගෙන ඔයා උත්සාහ කරලා බලන්න. මේ කියපු විදිහට මේ විදිහට කරලා බලන්න.
ඉතින් කොහොම හරි ප්‍රස්ථාර ගානේ 10න් 10ම ස්කෝර් කරගන්න බලන්න.